නායක කියන්නේ අත්හැර නායක. ඔයගොල්ලෝ ගුරු ගීතය කියලා පොතක් කියවලා ඇති. මේ ඉස්සෙල්ලා මම ගොඩක් අය එහෙම තමයි දුවිෂින් කියේ. සියාවේ දුප්පත් ගමක ගෑනු ළමයිට ඉගෙන ගන්න තහනම් කරලා තිබිච්ච සංස්කෘතික වශයෙන් තහනම් වගේ තිබිච්ච රටක යන්තම් ටිකක් අහුරු විතරක් පුළුවන්. තරුණ දුප්පත් තරුණේ ඈත දුප්පත් ගමකට ගිහිල්ලා ඉස්කෝලේ අපට. එයාම මේ සුදව කරන්න එයාම තනියම මාසෙලා ඉස්කෝලේ හදන. චූටි ඉස්කෝලේ. අලම්. එයාම ගිහිල්ලා ළමයි එකතු කරන් යනවා ඉස්කෝලේට. දෙමව්පියෝ බණින්. ඒකෙදි එක දරුවෙක් ගෑනු දරුවෙක් ගෑනු ළමයින්ට විශේෂ දෙයක් තියෙනවා. ඒගොල්ලන්ට පිරිමි ළමයින්ට වඩා මේ සමාජ සංස්කෘතික ප්‍රශ්නත් එක්ක ඉස්සර දෙගුණයක් අමාරු උඩට එනවා. අර අල්තීනාගේ කතාව මම කියන්නේ හැදුවේ දුයිෂෙන් මොකද කරන්නේ? එක ගෑනු දරුවෙක් ඉන්නවා. එයාට මහාසලා උගන්වනවා. උගන්වලා මහාචාර්යවරියක්. ඊට පස්සේ අවුරුදු 10ක් 15ක් ගියාම ගුරුවරු විදුහල්පතිවරු ඇවිල්ලා ඊට වඩා හොඳ ඉස්කෝලයක් හදලා හොඳට කරගෙන යනවා. දුයිෂෙන් මේ ඉස්කෝලේ විදුහල්පති වෙන්න යන්නේ නැහැ. ඉස්කෝලේ පටන් ගන්නකොට එයා හිතන්නේ මම පටන් ගත්ත නිසා දියුණු මට්ටමට ආපු ඉස්කෝලේ එයාම ප්‍රින්සිපල් වෙන්න ඕන. නායකයෝ කියන්නේ ඉම්මා. උල්පත් හොයලා දීලා මිනිසුන්ට වතුර බොන්න දීලා අයගෙන